දවසක් යාළුවනේ අපි එහෙනම් බලමු ගස් ලැබු ගහේ කොමඩු කොහොමද හැදෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ගස් ලැබු ගහකින් දල්ලක් ආපු එකකින් අපි මෙන්න මේ විදිහට කෑල්ල කියන්නේ කපලා ගන්න ඕනේ. ඒ දල්ල විතරක් කපලා මෙන්න මේ විදිහට ඒ කොටස ගන්න ඕනේ එළියට. මෙන්න මේ විදිහට දල්ලට හානියක් වෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට කපලා අපි එළියට ගන්නවා. කොළ මේක වටේට හොඳට සුද්ධ කරගන්න ඕනි. කොළ අපි මේක හොද ගන්නවා හොඳට. දැන් අපි ඒක අරගෙන යනවා. මෙන්න මේ විදිහට මේ දල්ල ඒ කියන්නේ අරකින් කෑල්ලක් අයින් කරගත්ත කෑල්ල විදිහට තියලා කොමඩු භාගයක් අරගෙන කොමඩු ගෙඩියකින් භාගයක් අරගෙන මෙන්න මේ විදිහට අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කපලා මේක ෆ්ලැට් පිටින විදිහට අපි යට කපා ගන්න ඕනේ. ඒ කියන්නේ පෙරලෙන්නේ නැති වෙන්න එහෙම තියාගන්න පාන් මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන් විදිහට අපි හදා ගන්න ඕනේ. කලෙවිලා අර කපාගත්ත දල්ල මේකට තියාගන්න පුළුවන් විදිහට මෙන්න මේ විදිහට කුමරු ගෙඩිය ඇතුළේ හාර ගන්න ඕනේ. ඒකලා මෙන්න මේ විදිහට මේක කියන්නේ තව පොඩි කරලා දෙපැත්ත කපා ගන්න ඕනේ. අපි කපාගෙන ඉන්න මේකේ අර කේක දිලීර ඇතිරෙන හින්දා අපි මෙන්න මේකේ ෆ්ලෝ ගාට් අරගෙන මෙන්න මේ විදිහට ගා ගන්නවා. කියන්නේ ඉදිරියට ඇතුළේම වළක්වනවා මේක කියන්නේ ෆ්ලෝ ගාට් වලින්. මෙන්න මේ විදිහට දිගිර ඇතුළේ කියලා මෙන්න මේ විදිහට ගා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේකේ ඇතුළත් ඊග අරකේ මේ අපි කපාගත්ත කෑල්ල ගාන්නටම ඇතුළ හාරලා මෙන්න මේ විදිහට හිටව ගන්න ඕනේ. අපි නැවත වතුරෙන් මේක ගහව හොදලා අර ක්ලෝ ගාට් ටිකක් තව මේකේ යටපැත්තේ ගන්නත් ඕනේ. කොළ අපි පස් දානවා මේ භාජනයක් අරගෙන අන්න එකට පස් ටිකක් දානවා. භාජනයේ සාමාන්‍ය ගන්නට පස් දාලා මෙන්න මේ විදිහට වලක් වගේ හදා ගන්නවා භාජනය ඇතුලේ පස් ඇතුලේ. ඊට පස්සේ මොකද කරන්නේ මෙන්න මේ පැලේ අපි ආයේ ෆ්ලෝ ගාට් මේ යටපැත්තේ අරගෙන මෙන්න මේ විදිහට ගා ගන්න ඕනේ. හරි දැන් අපි පැලේ ඉඳන්න තියෙන්නේ මෙන්න මේ විදිහට බකට් එක කියන්නේ වාජනය ඇතුලේ මෙන්න මේ විදිහට ඉඳ ගන්න ඕනේ. ඊට පස්සේ නැවත වතුර ටිකක් අපි දාලා ඉවරලා මෙන්න මේ විදිහට මේ ගහ අපි මේකෙන් දාලා ඉවරලා මේ ගහ අපි වහන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ස්ථානික තියලා මේක උඩින් තව කියන්නේ බකට් එකක් අරගෙන ආවරණය වෙන විදිහට වහන්න ඕනේ. හරි දැන් අපි එහෙනම් බලමු මේක මේ විදිහට වහලා තියලා දැන් සති 3ක් විතර ගිහිලා තියෙනවා. අපි බලමු පැලේට මොකද වෙලා තියෙන්නේ. පැලේ හැදිලා තියෙන්නේ. ඊට පස්සේ වතුර දාලා පොළොව කියන්නේ අර පස් ටික ඔක්කොම පෙගෙනකන් වතුර දා ගන්න ඕනි. ඒ කියන්නේ අපිට මේ පැලේ ගලව ගන්න ලේසි වෙන්න මේ සම්පූර්ණම අර පස් ටික ඔක්කොම පොඟව ගන්න ඕනේ අර භාජනයේ තිබ්බ.
මෙන්න මේ විදිහට ඒකලා මේ භාජනයෙන් උඩට ගන්න ඕනේ පැලේ ගලවලා. ඒකලා මොකද කරන්න ඕනේ වතුර සාමාන්‍ය වතුර අරගෙන අපි මේක මේ මුල් ටික ඔක්කොම හොද ගන්නවා. මේ මුල් ඔක්කොම මේ හොඳට හොදලා කියන්නේ මුල් මේවා කරද්දී ඒ කියන්නේ මුල් වලට හානියක් නොවන විදිහට මේ අපි ඒක ගලවලා ගන්නත් ඕනේ. මේ දැන් තියෙන්නේ මොකද මේ කොහේ හරි අපි තැනක හොඳ තැනක බලලා හිටව ගමු. යම් එහෙනම් අපි බලන්න හිටවන්න. මෙන්න මේ වගේ තැනක් හොයාගෙන ඉවරලා හොයාගෙන කියන්නේ අපේ ගෙවත් තේම තැනක් අරගෙන ඉවරලා මෙන්න මේ වගේ තැනක වලක් හාරගෙන මෙන්න මේ විදිහට දැන් අපි මේකට මොකද කරන්නේ වතුර දාලා සාමාන්‍යයෙන් කොලා මේ සාමාන්‍ය කෙසෙල් කියන්නේ කෙසෙල් ගෙඩියක් සාමාන්‍ය කෙසෙල් කපලා දැම්මත් මේ ඒකෙන් කියන්නේ ගහට පෝෂණයක් තමයි ලැබෙන්නේ. එහෙනම් අපි කෙසෙල් ගෙඩියකුත් කපලා දාගමු. මේකට ආයෙ නැවත ගන්නවා මේ ඔය පළතුරු වලින් අපි පළතුරු ගෙදර ගෙවත් අයින් කරන මේවා තියෙනවනේ. අන්න ඒවා පල්ලෙන්ද දාලා ඉවෙලා මේ ඒ ටිකකුත් දාන්න ඕන. ඒ කියන්නේ මේක මේ සතියක් විතර පල් වෙච්ච එකක් තමයි මේ. මෙන්න මේ විදිහට දාලා අපි පැලේ ඉන්න ගන්න ඕනේ. මෙන්න මේ අර දාපු මේ පොර ඇදෙන්න පොර වගේ මේක තියෙන තැන මේ අන්න ඒ විදිහට හිටව ගමු. ඉතින් ඔන්න ඔය විදිහට ඉඳගෙන මේ අපි වතුර දාලා නැවත පැලේ මේ කියන්නේ ඔක වෙනකන් වතුර දාන්න තමයි තියෙන්නේ. වතුර දාලා පැලේ බලා ගන්න තියෙන්නේ. දැන් ඔන්න මාසයක් විතර ඇවිල්ලා තියෙන මාසයකට කිට්ටු වෙන්න. ඔන්න බලන්න දැන් පැලේ මාස 4ක් 5ක් ගිහිලා තියෙනවා. මෙන්න පැලේ වර්ධනය වෙලා තියෙන්නේ. බලන්න අර ගහෙන් කියන්නේ කොමඩු ගෙඩියේ ඉඳලා හැදිච්ච ගහ තමයි මේ. කොමඩු බෑවක් උඩ කියන්නේ ඒක උඩ තියලා ගහ සරුවට හැදිලා තියෙනවා. දැන් ඔන්න මල් ඇවිල්ලා තියෙන්නේ ගහේ. බලන්න කොච්චර සරුවට ගහ හැදිලා තියෙනවද කියලා. මෙන්න බලන්න ගෙඩි හිතා ගන්න පුළුවන්ද මේ ගස් ලැබුද නැත්නම් කොමඩුද? ඒ තියෙන්නේ කොමඩු. ඒ කියන්නේ ගහට අර උරාගත්තේ මුල් වලින් මේ කියන්නේ සම්පූර්ණයෙන්ම උරාගෙන තියෙන ගහට මේ කොමඩු ගෙඩියේ විස තමයි මේ ගහට උරාගෙන ඒ කොමඩු ගෙඩියේ මේකේ කියන්නේ විසෙන් තමයි මේ ගහ වර්ධනය වෙලා තියෙන්නේ. අන් ඒ හින්දා මේක මේ කොමඩු බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ගහේ ඇදලා තියෙන බලන්න කොමඩු ගෙඩි දෙක. බලන්න සරුවට ගෙඩි හැදිලා තියෙනවා. අර කොමඩු බිම හැදෙනවට වැඩිය කියන්නේ ගෙඩිය හොඳට හැදිලා තියෙනවා.
කාලම බලමු නේද? දැන් බලන්න මේ ගෙඩි හොඳ සරුවට වැටිලා තියෙනවා ගෙඩි. ඉතින් ගෙඩියක් දැන් අපි කඩලා මේ බලමු එහෙනම් මේ මොන වගේද කියලා. කොහොමද කාලම බලන්න ඕනේ. කාලා බලන්න ඕනේ. දැන් කාලා මේ පෙන්නන්නම් මම මේ මොන වගේද කියලා කොහොමද. ඉස්සෙල්ලාම මේ ගෙඩි ටික අපි හොදගෙන ඉන්න ඕනේ. කඩන්න කලින් හොද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ කියන්නේ අපි හොඳට හොද ගන්නවා. එහෙනම් අපි ගෙඩියක් කපලා බලමු නේද? මොන වගේද කියලා. කාලා බලන්න ඕනේ මෙන්න මේ කොහොමද කියලා. හොඳට තියෙනවා. ඇත්තම කිව්වොත් වෙනසක් නැහැ. එහෙනම් ගෙඩි ටික කොමඩු ටික පැහිච්ච ගෙඩි ටික ඔක්කොම අපි කඩා ගමු නේද? මෙන්න මේ විදිහට එකින් එක කඩා ගන්න. ඇත්තටම කිව්වොත් මේ ඔයාලට හරි ලේසි. ගෙදර වුණත් මේක ගෙදරක හදාගන්න වියදම් කිසිම දෙයක් යන්නේ නැහැ. වියදම් කියන්නේ වියදමකට යන්නේ කොමඩු ගෙඩියක් ගේන එක විතරයි. මොකද කොමඩු පළුවක් භාගයක් ගන්න ඕන හින්දා මේ ගස් ලැබු පැලයක් අපිට ওই විදිහට කියන්නේ දැල්ලා හොයාගන්න බැරි කමක් නැහැ. හොයාගෙන ඉවරලා මෙන්න මේ විදිහට අර මම ඔයාලට පෙන්නපු විදිහට එකින් එක ඒ විදිහටම මේ කියන්නේ කොමඩු බෑ ටිකට කපලා ඒ විදිහට හදාගත්තම මේ ගෙදර උනත් අපිට හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. මෙන් බලන්න. ඒක තමයි කියන්නේ ඔයාලට හරි ලේසි ගෙදර හදාගන්න. මගේ channel එක subscribe කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.